අයිබෝන් කියන ඔයාලා හැම කෙනෙක්ටම අදත් අපි ඔයාලව පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. වෙනද කිව්වා වගේම අදත් අපි ඇවිල්ලා ඉන්න ඔයාලගේ ගෙදරට කලා ලෝකයේ සුන්දර තොරතුරු රැසක්ම අරගෙන ඉතින් අපි පහුගිය දවසේ ඔයාලත් එක්ක කිව්වා අලුත්ම ටෙලි නාට්‍යයක් ගැන අද ඔයාලත් එක්ක කතා කරනවා කියලා. ඉතින් අපි කතා කරමු ඒ ටෙලි නාට්‍ය පිළිබඳව. පහුගිය දවසක අපි ඔයාලත් එක්ක කතා කරා රනිල් කුලසිංහගේ අධ්‍යක්ෂණයෙන් යුතුව සිරස TV නාලිකාවේ විකාශනය වන එළිය බැඳියල්ල එහෙමත් නැත්නම් ලවර්ස් ස්ලීප් ටෙලි නාට්‍ය පිළිබඳව. ඉතින් මේ රනිල් කුලසිංහම අධ්‍යක්ෂණය කරන තවත් අපූර්ව ටෙලි නාට්‍යයක් මේ දවස්වල හිරු TV නාලිකාවේ සතියන්තයේ සවස 6 ඉඳලා 7 වෙනකම් ඔයාලට බලන්න අවකාශය ලැබෙනවා. ඉතින් සෙනසුරාදා ඉරිදා දවස් දෙකේම ඔයාලට මේ අවකාශය හිමි වෙලා තියෙනවා. ඉතින් අපි කතා කරමු මේ ටෙලි නාට්‍ය ගැන. මේ ටෙලි නාට්‍ය කරන්නේ කවුද? මේ ටෙලි නාට්‍යයේ රංගන ශිල්පීන් කවුද? මේ ටෙලි නාට්‍ය ඇයි විශේෂ වෙන්නේ කියන එක ගැන අපි ඔයාලත් එක්ක අද දවසේ කතා කරනවා. සාමාන්‍ය හිරු TV ටෙලි නාට්‍ය කිව්වහම බොහෝ දෙනෙක් හිතන්නේ ඔවුන් ජනප්‍රිය ටෙලි නාට්‍ය විතරයි විකාශනය කරන්නේ. හැබැයි ඒවායේ ගන්න දෙයක් නැහැ කියලා. හැබැයි ඔන්න ඔවුන් තීරණය කරලා තියෙනවා තමන්ගේ සතියන්ත ටෙලි නාට්‍ය කාල සීමාවට අර්ථාන්විත ටෙලි නාට්‍ය කිහිපයක්ම ප්‍රේක්ෂකයින් හමුවට අරගෙන ඉතින් ඒ අතරින් පළවෙනි ටෙලි නාට්‍ය තමයි හිද්දලයෝ ටෙලි නාට්‍ය. හිද්දලයෝ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ අලුත්ගමගේ රනිල් කුලසිංහ. ඉතින් අපි පහුගිය දවසකත් ඔහුගේ නිර්මාණයක් ගැන කතා කරා. ඉතින් මේකත් ඔහු නිර්මාණය කරපු අති විශිෂ්ට ටෙලි නිර්මාණයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මේ නිර්මාණය ඔහුගේ විතරක් නෙවෙයි මේකට විශාල ක්‍රූ එකක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම දක්ෂ නළු නිලි පිරිසක් මේ ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා. ඉතින් ඉතිහාස කතාවක් පදනම් කරගනිමින් ගලා යන මේ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයින් මේ දවස්වල ගොඩක් ආදරයෙන් වැළඳගෙන තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනි. උඩරට කැරල්ලක් පදනම් කරගනිමින් දිව යන මේ ටෙලි නාට්‍ය එහෙම නැත්නම් මේ හිද්දලයෝ ටෙලි නාට්‍ය වීර කතාවක් ඒ වගේම කුඩාපොළ හාමුදුරුවන්ගේ ඉඳලා තවත් බොහෝ වීර චරිත ඇතුළත් සුපිරි වීර කතාවක් විදිහට තමයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඉතින් මේක ඉතිහාසයට ආදරය කරන ඒ පරිසරය පිළිබඳව දැනගන්න නරඹන්න කැමති කෙනෙක් අනිවාර්යෙන්ම නරඹන්න ඕන ටෙලි නාට්‍යයක් විදිහට මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඉතින් මේ ටෙලි නාට්‍යයේ තරින්දි ප්‍රනාන්දු ලංකාවේ මේ දවස්වල ඉන්න අති දක්ෂ ජනප්‍රිය නිළිය ඒ වගේම චමීර ලියනගේ වගේ අය සුපිරි රංගනයක නිරත වෙනවා. ඉතින් මේක ඔයාලා මඟ හැරගන්න ඕනි නැති ටෙලි නාට්‍යයක් විදිහට මම ආයෙමත් රෙකමන්ඩ් කරනවා. සාමාන්‍යයෙන් බොහෝ දෙනා සමාජය ඇතුලේ කතාබහ කරන ටෙලි නාට්‍ය විකාශනය කරන්නේ රාත්‍රී 8-9 කියන පීක් ටයිම් එකේ. හැබැයි මේක හිරු TV නාලිකාවෙන් විකාශනය වෙන්නේ සතියන්තයේ සවස් 6ට. මේක නිසා බොහෝ විචාරකයින් ප්‍රකාශ කරලා තිබ්බා නාලිකාව මීට වඩා සැලකිලිමත් වුණා නම් මේ ටෙලි නාට්‍යයට වෙනත් වෙලාවක් ලබා දෙන්න. එහෙමත් නැත්නම් පීක් ටයිම් එකේ තියෙන 8:30 9:30 මේ වගේ කාල සීමාවක් ලබා දෙන්න මීට වඩා වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් මේ ටෙලි නාට්‍යයට ලබා ගන්න හැකියාවක් ලැබෙයි කියලා. නමුත් අපිට ඒකට ඔවුන්ට චෝදනා මොකද ඔවුන්ගේ පීක් ටයිම් එකේදී ජනප්‍රිය රියැලිටි වැඩසටහන් කිහිපයක්ම ඔවුන් විකාශනය කරන්න දාගෙන තියෙනවා. කොහොම නමුත් මේ හිද්දලයෝ ටෙලි නාට්‍ය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය ඒ වගේම රසික කතාබහක් සමාජය තුළ නිර්මාණය වෙලා තියෙනවා. අදට වැඩිය අපිට මේ ටෙලි නාට්‍ය පිළිබඳව අනාගතයේදී කතා කරන්න බොහෝ දේවල් ඉතුරු වෙයි. ඒ වගේම ඉදිරියේදී පැවැත්වෙන සම්මානවල උළෙලවල් වලදී මේ ටෙලි නාට්‍යයට විශාල වශයෙන් සම්මාන ලැබෙයි කියලා බොහෝ දෙනා ප්‍රකාශ කරනවා. තරින්දි ප්‍රනාන්දු ඒ වගේම චමීර ලියනගේට අමතරව මේ ටෙලි නාට්‍යයේ අවන්ති අපොන්සු, බුද්ධදාස විතානාරච්චි, මොරින් චාරුණී වගේ අති දක්ෂ රංගන ශිල්පීන් රැසක්ම රංගනයෙන් දායක වෙනවා. ඉතින් අතීතයේ පැවතුණු සමාජ පසුබිම ඒ වගේම අතීතයේ පැවති සිරිත් විරිත් ඒ වගේම අතීතයේ පැවතුණු සටන් ක්‍රම මේ වගේ හැම දෙයක්ම ඔයාලට මේ ටෙලි නාට්‍ය හරහා දැක බලා ගන්න හැකියාවක් ලැබෙනවා. මේ ටෙලි නාට්‍යයේ කලාධ්‍යක්ෂණය අතිශයින්ම දක්ෂ විදිහට කරලා තියෙනවා කියන එකත් අපි ඔයාලට ප්‍රකාශ කරන්න ඕනේ. මේ ටෙලි නාට්‍යයේ තිර පිටපත සකස් කරලා තියෙන්නේ ප්‍රියාල් වීරසිංහ කියන අති දක්ෂ තිර රචනා ශිල්පියා විසින්. ඒ වගේම තාරුණ්‍යයේ මේ දවස්වල වැඩි දෙනා අතර කතාබහට ලක් වෙලා තියෙන නිලියක් විදිහට අපිට පෙන්වා දෙන්න පුළුවන් දසුනි නවෝදයත් වෙනස්ම විදිහේ චරිතයකින් අපිට මේ හිද්දලයෝ ටෙලි නාට්‍ය හරහා දැක ගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ හැම කෙනෙක්ටම ආදරය කරන ප්‍රේක්ෂකයින්ට ඔන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. හිරු TV නාලිකාවේ සති අන්තයේ සවස් 6ට ඔයාලට මේ හිද්දලයෝ ටෙලි නාට්‍ය බලන්න පුළුවන්.
මුදිත දිනේශ් තමයි මේ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම ප්‍රියාල් වීරසිංහම තමයි මේ ටෙලිනාට්‍යයේ තිරපිටපත වගේම තේමා ගීතය රචනා කරලා තියෙන්නේ. ඉතින් මේ තේමා ගීතය ගැන කතා කරනකොට තේමා ගීතය මේ දවස්වල ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා ප්‍රේක්ෂකයන් අතර. ඉතින් මේ නිසාම මේ ටෙලිනාට්‍ය බොහෝ දෙනා අතර කතාබහට ලක්වන නිර්මාණයක් බවට පත් වෙලා තියෙනවා. ටෙලිනාට්‍යයේ සහාය අධ්‍යක්ෂණයෙන් සමිත බෝධිපක්ෂ, ඒ වගේම කැමරාකරණයෙන් එකතු වෙලා ඉන්නවා සජිත වීරප්පෙරුම, ඒ වගේම සරස්චන්ද්‍ර ජයවර්ධන එකතු වෙලා ඉන්නවා කලා නිර්මාණ අධ්‍යක්ෂණයෙන්. ඉතින් සරස්චන්ද්‍ර ජයවීර ඉතාම අපූර්ව විදිහට මේ ටෙලිනාට්‍ය අංග රචනා, ඒ වගේම කලා අධ්‍යක්ෂණය මේ හැම දෙයක්ම සිද්ධ කරලා තියෙනවා. ඉතින් අපි ආරාධනා කරන ප්‍රේක්ෂකයින්ට මේ වෙනස්ම විදිහේ ටෙලිනාට්‍ය නරඹන්න හිරු ටීවී නාලිකාවත් එක්ක එකතු වෙන්න කියලා. ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය වගේම ගීත ගායනය කරන්නෙත් සමන්ත පෙරේරා විසින්මයි. ඉතින් වෙනස්ම විදිහේ රහකට ඒ තේමා ගීතය ඔයාලට බලන්න අවකාශය හිමි වෙලා තියෙනවා. ඉතින් අද දවසේ අපි මේ ටෙලිනාට්‍ය ගැන මේ විදිහට කතා කරාට හෙට දවසේදී අපිට මීට වඩා දේවල් මේ ටෙලිනාට්‍ය ගැන කතා කරන්න තියෙයි. ඉතින් ප්‍රේක්ෂකයින් විදිහට ඔයාලට ටෙලිනාට්‍ය පිළිබඳව යම් අදහස් තියෙන්න පුළුවන්. ඉතින් අපි ආරාධනා කරනවා ඔයාලා හැම කෙනෙක්ටම එන්න ඇවිල්ලා මේ ටෙලිනාට්‍ය නරඹන්න කියලා. නිෂ්පාදක කණ්ඩායම් ප්‍රකාශ කරන විදිහට ටෙලිනාට්‍ය කොටස් 60කින් සමන්විතයි. ඒක නිසා මේක දීර්ඝ ටෙලිනාට්‍යයක් නෙවෙයි. ඉතින් අර්ථාන්විත ටෙලිනාට්‍ය වලට ආදරය කරන ඔයාලට ආරාධනා කරනවා හිද්දලියෝ ටෙලිනාට්‍යයත් එක්ක එකතු වෙන්න කියලා. කොටස් අඩු ප්‍රමාණයකින් වැඩි රසාස්වාදයක් ලබා ගන්න ඔයාලට හැකියාව ලැබෙයි මේ ටෙලිනාට්‍ය ඔස්සේ. ඉතින් අපි සුබපතමු ටෙලිනාට්‍ය කණ්ඩායමට, ඒ වගේම හිරු ටීවී නාලිකාවට ඔවුන්ගේ ටෙලිනාට්‍ය සාර්ථකව ප්‍රේක්ෂකයින් අතරට අරගෙන යන්න හැකියාව ලැබෙන්න කියලා. ඉතින් මේ වගේම තවත් රසවත් වටිනා කලා තොරතුරු රැසක් මාර්ගෙන ආයමත් දවසක අපි ඔයාලගේ ගෙදරට එනකම් ඔයාලා හැම කෙනෙක්ටම සුබ දවසක්.